ඈතින් එනකොට හරියට F1 රේස් කාර් එකක් පාරට බැහැලා වගේ ඇහෙන අහන වාරයක් පාසා ඇඟේ හිරිගඩු පිපෙන ඒ අමරණීය සද්ද මතකද? ලංකාවේ බයික් කලාවට පිස්සු වැටුණු කොල්ලන්ගේ පළවෙනි ආදරය. අදටත් පාරේ යද්දි හැරිලා බලන්න හිතෙන රෝද දෙකේ අමු රස්තියාදුකාරයා. අද ඔටෝමාස්ට අපි කතා කරන්නේ ලංකාවේ යකඩ හීනවල අග්‍රගණ්‍යම සලකුණක් වුණු සදාකාලික Honda Hornet 250 ගැන. 1996 අවුරුද්දේ ජපානයේ Honda සමාගම කළේ අමුතුම සෙල්ලමක්. එයාලගේ CBR 250 RR කියන සුපිරි ස්පෝර්ට්ස් බයික් එකේ එන්ජිම ගලවලා ප්ලාස්ටික් කෑලි මොකුත් නැති නේකඩ් චැසි එකට හයි කළා. ඒ විතරක් නෙවෙයි, මේ පොඩි 250cc බයික් එකේ පිටුපසට දුන්නා අඟල් 17ක දැවැන්ත 180ක් මහත ටයර් එකක්. මේක දැක්කම ඕනම කෙනෙක් හිතුවේ මේක 600cc හෝ 1000cc ලොකු බයික් එකක් කියලා. Hornet 250 කියන නම මුළු ලෝකේ පුරාම වගේම ලංකාවෙත් ලොකු බ්‍රෑන්ඩ් එකක් වුණේ අන්නේ බියකරු පෙනුම නිසායි. මේකේ තියෙන ඇත්තම පිස්සුව තියෙන්නේ එන්ජිමේ. මේක 249cc ද්‍රව සිසිලන සිලින්ඩර 4 DOHC එන්ජිමක්. මේකේ තියෙන ගියර් ඩ්‍රිවන් කෑම්ස් තාක්ෂණය නිසා අර කන පසාරු කරන අමුතුම වයින් සද්දයක් එනවා. අශ්ව බල 40ක් පිට කරන මේ යන්ත්‍රයේ මීටරේ රතු ඉර තියෙන්නේ කොහෙද දන්නවද? අද කාලේ බයික් වලට හිතන්නවත් බැරි 16000 RPM වල. ත්‍රොටල් එක අඹරලා හරියටම 12000 පනිද්දි මේකෙන් එන සද්දේ ගැම්මයි විඳින්න ඔයා අනිවාර්යයෙන්ම මේ Hornet එකක් පදින්නම ඕනි. හැබැයි අද වෙනකොට වායු විමෝචන නීති නිසා මේ ඉන්ලයින් 4 එන්ජින් හදන එක Honda සමාගම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ඒ වෙනුවට වර්තමානයේ CB750 Hornet වගේ අලුත් මාදිලි ආවා. ඒ වගේ තියෙන්නේ parallel twin engine. ඒ බයික් තාක්ෂණයෙන් වේගයෙන් කොච්චර ඉස්සරහට ගියත් 90 දශකයේ ආපු අර ඔරිජිනල් Hornet 250 එකේ මරහඬ දෙන F1 සද්දට ගහන්න තාමත් කිසිම යන්ත්‍රයක් ඉපදිලා නැහැ. අදටත් ලංකාවේ පාරක හොඳ තත්වයේ තියෙන ශසි එක 115 හෝ 120 Hornet එකක් කියන්නේ ලක්ෂ ගාණක් වටින රත්තරන් ගොඩකට. තාක්ෂණය කොච්චර වෙනස් වුණත් ලංකාවේ කොල්ලන්ගේ හදවතේ තියෙන Hornet පිස්සුව නම් කවදාවත් මැකෙන්නේ නැහැ. කවදා හරි දවසක මේ අමරණීය යකඩ හීන උඩින් වාඩි වෙලා පාරට බහින්න හීන දකින හැමෝටම අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. යකඩ හීනවල ඇත්තම කතාව මේ වගේම ගැම්මට දැනගන්න ඕටෝමාස්ටර් YouTube channel එක වගේම අපේ Facebook page එක දැම්ම ෆලෝ කරලා තියාගන්න.